අද මම මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාජ බල නැත්නම් fictitious forces ගැන. මේ බල මීට අමතරව pseudo forces කියලා සමහරලාට හඳුන්වනවා. එතකොට ඇත්තටම මෙතෙන්දී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවස්ථිත නොවන නිරීක්ෂකයෙක්ට අවස්ථිතික නොවන නිරීක්ෂකයෙක්ට මුහුණ දෙන නැත්නම් මුහුණ දෙන්න සිදුවන හෝ අත්දකින ව්‍යාජ බල සම්බන්ධයෙන්. එතකොට මේ බල ව්‍යාජ බල කියන හේතුව තමයි අවස්ථිතික නිරීක්ෂකයෙක්ට නැත්නම් අවස්ථිත රාමුවක සිටින නිරීක්ෂකයෙක්ට මේ බල අත්දකින්න හම්බෙන්නේ. එතකොට නිව්ටන් නියම සාමාන්‍යයෙන් කතා කරන අවස්ථිතික නිරීක්ෂකයන්ට සාපේක්ෂව නිසා අවස්ථිත නොවන නිරීක්ෂකයන්ට ඇතිවන මේ බල ව්‍යාජ බල කියලා සාමාන්‍යයෙන් හඳුන්වනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ව්‍යවහාරයේදී අවස්ථිත රාමුවක් කියන්නේ නිව්ටන් නියම වළංගු වන රාමුවක් නැත්නම් ත්වරණය නොවන රාමුවක්. අවස්ථිත රාමු කියන එක සම්බන්ධව මීට වඩා ගැඹුරු අර්ථකථන තියෙනවා. නමුත් මේ වීඩියෝ එකේදී අපි අවස්ථිත රාමුවක් කියන එක කතා කරන බලාපොරොත්තු වෙන්නේ සරලව නිව්ටන් නියම පාවිච්චි කරලා ඒ වගේම ගැලිලියානෝ පරිණාමක පාවිච්චි කරලා. ඒ නිසා ඒ වගේ philosophical interpretations වල නැත්නම් discussions වලට යන්න මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතෙන්දී අපි මුලින්ම සලකමු නිරීක්ෂකයෝ දෙන්නෙක්. කෙනෙක් බ්ලොක් අනිත් එක්කෙනා දීනෝ. එතකොට මේ බ්ලොක් කියන එක්කෙනා අවස්ථිතික නිරීක්ෂකයෙක්. එයා ත්වරණය වෙන්නේ නැහැ. එතකොට එයාට සාපේක්ෂව m කියලා වස්තුවක් තියෙනවා අවකාශයේ. ඊට අමතරව එයාට පේනවා තා නිරීක්ෂකයෙක් ඉන්නවා දීනෝ කියලා. එයාටත් සාපේක්ෂව මේ m කියන වස්තුව m කියන ස්කන්ධයක් තියෙන වස්තුව අවකාශයේ තියෙනවා. එතකොට මේ දෙන්නට සාපේක්ෂව ඒ වස්තුවට දර්ශක දෙකක් අඳින්න පුළුවන්. නැත්නම් දර්ශක දෙකක් අපිට නිරූපණය කරන්න පුළුවන් r alpha බ්ලොක්ට සාපේක්ෂව. එතකොට r beta දීනෝට සාපේක්ෂව. එතකොට මේ දෙන්න අතර මේ දෙන්නගේ අර origins වල ඒ කියන්නේ o සහ o dash අතර තියෙන දර්ශකය තමයි s කියන්නේ. දැන් අපිට ත්‍රිකෝණ ආකලන නියමය පාවිච්චි කරලා ලියන්න පුළුවන් r alpha සමානයි r beta ධන s කියලා. එතකොට අපිට මෙන්න මේ දීනෝගේ රාමුවේ m ට තියෙන දර්ශකය පුත කරගත්තොත් r beta සමානයි r alpha ඍණ s. එතකොට දැන් මම උත්සාහ කරොත් එහෙම මේ බ්ලොක්ගේ රාමුවේ f සමානයි m පාවිච්චි කරන්නේ m කියන වස්තුවට. එතකොට ඒක ලියන්න පුළුවන් ලේසියෙන්ම f alpha සමානයි m a alpha කියලා. a alpha කියන්නේ බ්ලොක්ගේ රාමුවේ m වස්තුවේ ත්වරණය. මොකද අපි දන්නවා මේ බ්ලොක්ගේ රාමුව කියන්නේ අවස්ථිත රාමුවක් කියලා. ඒ නිසා අපිට බය නැතුව නිව්ටන් නියමය පාවිච්චි කරන්න පුළුවන්. මොකද එයා ත්වරණය නොවන රාමුවක්. දැන් අපි බලමු දීනෝගේ රාමුවේ නිව්ටන් නියමය යොදන්න. හැබැයි අපි තාම හරියට දන්නේ නැහැ එයා ත්වරණය වන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. ඒ වගේම අපි දන්නේ නැහැ f alpha සහ f beta අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. හැබැයි අපි නිව්ටන් නියමය යෙදුවොත් අපිට එන සමීකරණය තමයි f beta සමානයි m a beta. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ f alpha සහ f beta අතර සම්බන්ධය අවබෝධ කරගෙන මේ දීනෝගේ රාමුව අවස්ථිතික නැද්ද කියලා තේරුම් ගන්න එක. එතකොට අපිට මේකට පාවිච්චි කරන්න වෙනවා මුලින්ම ලියපු සමීකරණය r beta සමානයි r alpha ඍණ s කියන එක. එතකොට අපිට අවකලයෙන් ප්‍රවේග අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. දැන් අපිට තියෙන විස්ථාපන අතර සම්බන්ධයක්. එතකොට ප්‍රවේග දර්ශක අතර සම්බන්ධයක් ගන්න පුළුවන් v beta සමානයි v alpha ඍණ v කියලා. ඒතර මම මෙතනදී දර්ශක ලියන්න අර ඊහිස පාවිච්චි කරලා නැහැ. ඒ කියන්නේ වැඩි හිතන්න එපා. මොකද සාමාන්‍ය දර්ශක ලියද්දී විවිධ notations තියෙනවා. අපිට පුළුවන් bold letters වලින් ලියන්න නැත්නම් උඩින් ඉරක් ඊතලයක් අඳින්න පුළුවන්. මෙතෙන්දි මේ අකුරු වලින් පෙන්නලා තියෙන දර්ශකය. එතකොට v beta සමානයි v alpha ඍණ capital V කියලා එකක් තියෙනවා. එතකොට අපිට තව පාරක් අවකලනය කරලා ත්වරණ අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. එතකොට එතෙන් තියෙන්නේ a beta සමානයි a alpha
ඍණ කැපිටල් A කියලා. එතකොට මෙතෙන්දී අපි අර ප්‍රවේග අතර සම්බන්ධයේදී කැපිටල් V කියන එක නියතයක් නම් අපිට එන්නේ කැපිටල් A කියන ත්වරණය බිඳුවක් කියලා. ඒ කියන්නේ තවත් විදිහකට කිව්වොත් AB ට සමානයි A alpha කියලා. එතකොට එතෙන්දී අපිට කෙලින්ම ලියන්න පුළුවන් FB ට සමානයි F alpha කියලා. මොකද MAB ට සමානයි MA alpha නිසා. එතකොට මෙතෙන්දී කියන්නේ මොකද්ද? මේ රාමු දෙකේම එකම ෆිසිකල් ඉන්ටර්ප්‍රිටේෂන් එකක් තියෙනවා මේ F alpha ට සහ F beta ට. මේ දීනෝකේ නිරීක්ෂකයාත් බ්ලොක් වගේම අවස්ථිතික නිරීක්ෂකයෙක් වුණොත්. එතකොට අපිට කියන්න පුළුවන් තවත් දෙයක් තමයි අවස්ථිතික නිරීක්ෂකයින් දෙන්නෙක්ට භෞතික විද්‍යාවේ නියම එකම විදිහකට වැඩ කරනවා. ඒ කියන්නේ මේ දෙන්නගේ කිසිම වෙනසක් නැහැ. නිව්ටන්ගේ චලන සමීකරණයේ දුවම දෙන්නටම එන්න ඕන එකම උත්තරය. එතකොට මේක තරා විදිහකට අපි කියනවා principle of relativity කියලා. හැබැයි අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ principle of relativity කියන එක මීට වඩා ටිකක් එක පියවරක් ඉස්සරහට ගිහින් තියෙන නිගමනයක්. හැබැයි මෙතෙන්දිත් අපි මේකට කියන්නේ principle of relativity කියලා. එකම නමින් කිව්වත් ඒ දෙක එකම දේ නෙවෙයි. ඊට අමතරව මේ නිගමනයට එළවෙන්න අපිට අවශ්‍ය තවත් දෙයක් තියෙනවා. මෙන්න මේ නිරීක්ෂකයන් අතර සාපේක්ෂ චලනය සිද්ධ වෙන ප්‍රවේග අනිවාර්යෙන්ම ආලෝකයේ වේගයට සාපේක්ෂව ඉතා කුඩා ප්‍රවේග වෙනවා. එහෙම වුණොත් පමණ අපිට අර relativistic effects නොසලකා හැරිය හැකි තරම් කුඩා වෙන්නේ. ඒ වගේම අපි හිතුවොත් R දැන් R alpha සහ R beta දෛශික සහ S දෛශිකය තියෙනවා. එතකොට අපි හිතුවොත් එහෙම t සමානයි බිඳුවේද කියලා මේ දෙන්නගේ origins දෙක සම්පාත වෙන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් මේ සමීකරණය තවත් විදිහකට R beta සමානයි R alpha ඍණ VT කියලා. නැත්නම් S වෙනුවට ලියන්න පුළුවන් VT කියලා. ඊට අමතරව කාලය හැමෝටම එකම විදිහට ගලා යනවා කියලා සලකුවොත් එහෙම අපි ඒක නිකන් ඇක්සියම් එකක් විදිහට අපිට ලියන්න පුළුවන් T alpha සමානයි T beta කියලා. එතකොට මෙන්න මේ සමීකරණ දෙක තමයි අපි කියන්නේ ගැලීලියානු පරිණාමක නැත්නම් ගැලීලියන් ට්‍රාන්ස්ෆෝර්මේෂන්ස් කියලා. එතකොට දැන් අපි සලකලා බලමු ඒ ත්වරණයක් තියෙන අවස්ථාවක්. ඒ කියන්නේ දීනෝට ඒ කියලා නියත ත්වරණයක් තියෙන අවස්ථාවක් සලකලා බලමු. එතකොට මෙතෙන්දී නොටේෂන් එකේ ලේසියට මම a beta වෙනුවට a dash කියලා පාවිච්චි කරනවා. ඒ කියන්නේ දීනෝගේ රාමුවේ ත්වරණය a beta වෙනුවට මම a dash කියලා පාවිච්චි කරනවා. එතකොට a alpha කියන්නේ a alpha කියලා කියන කෙනාට මම පාවිච්චි කරනවා simple a. ඊට අමතරව capital A වෙනුවට capital A ම පාවිච්චි කරනවා. එතකොට මෙතෙන්දී මේ ත්වරණය වෙන රාමුවේ f dash සමානයි ma simple dash කියලා මම ලියනවා. එතකොට මට a dash වලට දැන් ලියන්න පුළුවන් a ඍණ a කියලා. එහෙම ලිව්වොත් එහෙනම් මට ලැබෙන්නේ f dash සමානයි simple m වතාවක් simple a ඍණ simple m වතාවක් capital A. එතකොට මෙතෙන්දී f dash සමානයි ma කියන්නේ අපේ අවස්ථික රාමුව නැත්නම් බ්ලොක්කේ රාමුවේ බලය දාන අලුත් පදයක් තියෙනවා. ඒක තමයි f fictitious නැත්නම් මේ ව්‍යාජ බලය. ඒ කියන්නේ මේ ත්වරණය වෙන රාමුව නැත්නම් දීනෝගේ රාමුව ත්වරණය වෙන නිසා ඇතිවන ව්‍යාජ බලය තමයි f fictitious කියන්නේ. ඒක සමාන වෙනවා ඍණ ma වලට. එතකොට මෙතෙන්දී අපිට දකින්න පුළුවන් දේ තමයි ත්වරණය වෙන රාමුවකදී නිව්ටන් නියම යෙදීම නිසා අපිට ව්‍යාජ බලයක් යොදන්න සිද්ධ වෙනවා. එතකොට කියන්නේ ඇත්තටම අවස්ථිතික නිරීක්ෂකයෙක්ට නොදකිය හැකි නමුත්
අවස්ථිත නොවන නිරීක්ෂකයෙක්ට අත්දකින්න සිද්ධ වෙන බලයක් යොදන්න සිද්ධ වෙනවා. මේ බලය තමයි ව්‍යාජ බලය කියලා අපි හඳුන්වන්නේ. එතකොට අපි මේක උදාහරණයකින් තේරුම් ගන්න උත්සාහ කරමු. දැන් අර කලින් කිව්වා වගේම අර බ්ලොක්කෙන් දිනෝ කියන නම්බර පාවිච්චි කරනවා අපි මේ උදාහරණයක් හදන්න බලමු. එතකොට කැපිටල් A කියලා තොරණයකින් ගමන් ගන්න කාර් එකක් තියෙනවා. ඒ කාර් එක ඇතුලේ සිම්පල් පෙන්ඩියුලම් එකක් එල්ලලා තියෙනවා. M ස්කන්ධයක් තියෙන සිම්පල් පෙන්ඩියුලම් එක. එතකොට මේක ඇතුලේ ඉන්නවා දීනෝ, එළියේ ඉන්නවා බ්ලොක්. එතකොට මෙතන අවස්ථිතික නිරීක්ෂකයා බ්ලොක්, දීනෝ කියන්නේ තොරණයන රාමුවේ ඉන්න අවස්ථිතික නොවන නිරීක්ෂකයා. එතකොට අපි මේ දෙන්නටම සාපේක්ෂව නිව්ටන් නියමය යොදන්න try කරමු. එතකොට මෙතෙන්දී අපි අනිවාර්යෙන් ෆිසිකලි සිද්ධ වෙන දේ තමයි වාහනය දකුණු පැත්ත තරණය වෙද්දී අපි දන්නවා අත්දැකීමෙන් මේ එල්ලලා තියෙන සරල අවලම්බය වම් පැත්තට පොඩ්ඩක් එස වෙනවා. නැත්තම් වම් පැත්තට චලනය වෙනවා. එතකොට අපි මේකට ලැබ් ෆ්‍රේම් කියන්නේ ඇත්තටම මේ අවස්ථිතික නිරීක්ෂකයාගේ රාමුව නැත්තම් බ්ලොක්කේ රාමුවේ නිව්ටන් නියමය යෙදුවොත් අපි දන්නවා ඒ රාමුවේ එයාට සාපේක්ෂව නිස්කන්ධයට නැත්තම් වාහනයත් එක්ක යන නිසා ත්වරණයක් අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට සිරස්ව ඉහළට නිව්ටන් නියමය යෙදුවොත් අපි දන්නවා t cos θ සමානයි mg ලේසියෙන්ම ලියන්න පුළුවන්. ඊට අමතරව තිරස්ව යෙදුවොත් නිව්ටන් නියමය t sin θ සමානයි සිම්පල් m වතාවක් කැපිටල් A. එතකොට මේක තමයි අපිට තොරණේ නොවන නිරීක්ෂකයට නැත්නම් අවස්ථිතික නිරීක්ෂකයාගේ රාමුවේ ලැබෙන සමීකරණ දෙක. දැන් අපි try කරමු දීනෝගේ රාමුව නැත්නම් මේ වාහනේ ඇතුලේ ඉන්න කෙනාට සාපේක්ෂව නිව්ටන් නියමය යොදන්න. එයාගේ රාමුවෙත් සිරස්ව ඉහළට නිව්ටන් නියමය යදුවොත් අර කලින් එක්කෙනාට ලැබෙන එකම t cos θ සමානයි mg. මොකද ඒ දිශාවට කිසිම චලිතයක් නැති නිසා සමීකරණ වල වෙනසක් සිද්ධ වෙන විදිහක් නැහැ. නමුත් අපි මෙතෙන්දී තිරස් දිශාවට නිව්ටන් නියමය යොදන්න උත්සාහ කළොත් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ F fictitious කියන බලය සලකන්න. මොකද මේ රාමුවේ නිරීක්ෂකයාට සාපේක්ෂව වස්තුවට ත්වරණයක් නැහැ. මොකද දෙන්නම ඉන්නේ ත්වරණය වෙන වාහනයක් ඇතුලේ. එතකොට ත්වරණය නිරීක්ෂකයාට අර එල්ලලා තියෙන සරල අවලම්බේ ත්වරණයක් දකින්න වෙන්නේ නැහැ. මොකද දෙන්නම ශල්‍ය වෙන්නේ එකට. නමුත් මෙන්න මේ ඇතිවෙන වම් පැත්තට ඇතිවෙන තිරස් චලිතය පැහැදිලි කරන්න ඒ නිරීක්ෂකයාට සිද්ධ වෙනවා ව්‍යාජ බලයක් අතින් දාන්න නැත්නම් අමුතුවෙන් යොදන්න සිද්ධ වෙනවා. අන්න ඒ බලය පාවිච්චි කරලා අපි ලිව්වොත් එහෙම තිරස්ව දකුණු පැත්තට නිව්ටන් නියමය අපිට ලැබෙන t sin θ සමානයි t sin θ ඍණ F fictitious සමානයි බිඳුව. නැත්නම් මේ රාමුවේ ත්වරණය බිඳුව. එතකොට අපි දන්නවා අපි කලින් හොයාගත්ත F fictitious කියන්නේ MA කියලා. එතකොට මෙතෙන්ට MA දැම්මොත් අපිට අර බ්ලොක්ට ලැබුණු උත්තරයම ලැබෙනවා. එතකොට අන්තිමට දෙන්නටම ලැබෙන්නේ එකම සමීකරණ දෙකක්. හැබැයි සමීකරණ වලට ආපු විදිය නැත්නම් මේ උත්තර දෙකට ආපු විදිය වෙනස්. හැබැයි එකම උත්තර. අපි මේ දෙක සුළු කරලා t හෙව්වොත් එහෙම දෙන්නටම ලැබෙන්නේ එකම පිළිතුරු. එතකොට අපි දකිනවා ත්වරණය වෙන රාමුවකදී අර නිරීක්ෂකයාට අතින් බලයක් යොදන්න සිද්ධ වෙනවා. අන්න ඒ බලවල තමයි අපි ව්‍යාජ බල කියලා කිව්වේ. ඊට අමතරව ඇත්තටම අපි මේ සමහරවිට මේක බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් අපි මේ ත්වරණය වෙන රාමුවල නැත්තම් අවස්ථිතික නොවන රාමුවල මෙච්චර අමාරු නිව්ටන් නියම පාවිච්චි කරන්න යන්නේ කියලා. ඇත්තටම සමහර ගැටළු වලදී ගොඩක් වෙලාවට මේ ඇට්මොස්ෆෙරික් ෆිසික්ස් වගේ සබ්ජෙක්ට්ස් වල තියෙන ගැටළු වලදී අපිට ත්වරණය වෙන රාමුවක් පාවිච්චි කරන එක ලේසි. මොකද පෘථිවිය කියන්නේ ඇත්තටම ත්වරණය වෙන රාමුවක්. අපි සාමාන්‍යයෙන් කෙට්ටුට ප්‍රක්ෂිප්ත වගේ දේවල් වලට අපි පෘථිවියේ ත්වරණයක් නොසලකා හැරලා ගණන් හැදුවට
අපි ඇත්තටම බැලස්ටික් මිශාලයක් වගේ චලිතයක් සැලකුවොත් අපිට පෘථිවියේ ත්වරණය ඇත්තටම සලකන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද ඒ චලනය වෙන දුරත් එක්ක. එතකොට ඒ අවස්ථාවේදී අපිට ත්වරණය නොවන රාමුවකට සාපේක්ෂව නිව්ටන් නියමයකට වඩා පෘථිවියේ ත්වරණය සලකලා ඒ රාමුව ඇතුලේ නිව්ටන් නියම යොදන එක පහසු වෙන්න පුළුවන් ඒ ගැටලුවේ ස්වභාවයත් එක්ක. ඒ වගේ දේවල් නිසා තමයි අපිට මේ නිව්ටන් නියම ත්වරණයන් රාමුව වලට යොදා ගන්න පුළුවන් ආකාරයට හදාගන්න සිද්ධ වෙන්නේ. එතකොට අපි ඉස්සරහා වීඩියෝ එකකින් බලමු මොනවද මීට අමතරව තියෙන ව්‍යාජ බල කිහිපයක් තියෙනවා. ඒ බල එකින් එක අපි ඊළඟ වීඩියෝ වලදී සලකලා බලමු.